අද අපේ මාතෘකාව වෙන්නේ ආදරය, ප්‍රේමය පිළිබඳව. ඔන්න අපි ඒ චැප්ටර් එකත් අද ඉඳලා පටන් ගන්නවා. හැබැයි අද මම කතා කරන්නේ මේ ආදරය කියන මාතෘකාව ටිකක් ආධ්‍යාත්මික පැත්තට බර කරලා. එහෙම නැත්නම් ස්පිරිචුවල් අප්‍රෝච් එකකින් තමයි අද මම මේ ප්‍රේමය කියන මාතෘකාව කතා කරන්නේ. ඒ නිසාම තමයි මේ attachment is not love. බැඳීම කියන්නේ ආදරය නෙමෙයි කියන එක අද මම කතා කරන්න හිතුවේ. ඒ වගේම තමයි මේ ප්‍රේමය කියන මාතෘකාව, ආදරය කියන මාතෘකාව විවිධ පැතිකඩයන් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. මනෝවිද්‍යාත්මකව, ආර්ථිකමය විදිහට කොහොමද ඒක බලපාලා තියෙන්නේ අද කාලේ මේ ප්‍රේමය කියන දෙයට, සමාජිකව කොහොමද ඒක සමාජීය වශයෙන් බැලුවොත් බලපාන්නේ, මේ හැම පැත්තෙම අපිට මේක කතා කරන්න පුළුවන්. නමුත් ඒ සියල්ල පැත්තකින් තියලා මම අද මේ මුල්ම එපිසෝඩ් එක විදිහට කතා කරන්නේ මේ සීමා විරහිත කොන්දේසි විරහිත ආදරය. ඒතර කොන්දේසි විරහිත ආදරය කියන එක කොහොමත් වැටෙන්නේ ආධ්‍යාත්මික පැත්තේ තියෙන ආධ්‍යාත්මික පැතිකඩයකින් එන ප්‍රේමය කියන කොටස ඇතුලේ. ඉතින් අපි ඒක ගැන කතා කරමු. ඒ නිසා තමයි මේ මුල් හැඳින්වීම කරේ. මොකද මේකට කෙනෙක් අලුත් නම් ඒ කෙනාට මේක ගැන විවිධ සැකයන්, විවිධ මානයන් ඔස්සේ, විවිධ දෘෂ්ටින් ඔස්සේ මේක ගැන ජජ්මන්ට් එන්න පුළුවන්. ඉතින් ඊට ප්‍රථමයෙන් මම කියන්නේ ඒකයි අද හැමෝටම විවෘත මානසිකයෙන්, විවෘත හදවතකින් මේකට ශ්‍රවණය කරන්න. පොඩිම හරි දෙයක් මේකෙන් තමන්ගේ ජීවිතේ ප්‍රැක්ටිස් එකට ඇතුළත් කරගන්න පුළුවන් නම් ජර්නි එක ඇතුලේ ඒක කරගන්න. ඒ ප්‍රැක්ටිස් එකට මේ අද කතා කරන දේවල් උපයෝගී කරගන්න කියන එක ආදරයෙන් ඉල්ලනවා මුලින්ම. හරි, අපි මාතෘකාවට යමු. මේ ආධ්‍යාත්මික ප්‍රේමය එහෙම නැත්නම් මේ අන්කන්ඩිෂනල් ලව් කියන එක ඇතුලේ මේ බැඳීම කියන එක, ඇටැච්මන්ට් කියන එකට ලොකු ඉඩක් අපි දෙන්නේ නැහැ. මොකද අපි ගොඩක් වෙලාවට වරදවලා වටහා ගන්නවා මේ ආදරය, ප්‍රේමී කියන එක මේ බැඳීම කියන එකත් එක්ක පටලවලා. ආදරයයි ඇටැච්මන්ට් එකයි, එහෙම නැත්නම් ආදරයයි බැඳීමයි කියන එක කිසිම වෙලාවක එක සමාන වෙන්නේ නැහැ. මේ දෙක අනිවාර්යයෙන්ම වෙනස්කම් තියෙන දෙකක්. මේකේ ප්‍රධාන වෙනස්කම් අපිට දක්වන්න පුළුවන් එකක් තමයි ඇටැච්මන්ට් එක. එහෙම නැත්නම් බැඳීම කියන එක හැම වෙලේම ප්‍රදාන කරගන්නේ තමන්ව. තමන් කියන සාධකයේ තමයි එතෙන්දි ප්‍රදාන වෙන්නේ. හැබැයි ලව් කියන එක, එහෙම නැත්නම් ප්‍රේමය කියන එක හැමතිස්සෙම අනේකා පිළිබඳව තමයි ප්‍රධාන කරුණ විදිහට සලකන්නේ. මේක තමයි ප්‍රධානම වෙනස්කම් දෙක. අපි කෙනෙක්ට ආදරය කරනවා නම් හැමතිස්සෙම අපි සතුටු වෙනවා එයා සතුටු වීමෙන්. එයාගේ නිදහස, එයාගේ සතුට දැකලා. හැබැයි අපි කෙනෙක්ට බැඳිලා නම් ඉන්නේ. අපිට හැමතිස්සෙම ඕනේ එයා අපිව සතුටු කරනාට. මොකද බැඳීම කියන එක හැමතිස්සෙම එන්නේ අර මම කලින් වීඩියෝස් වල කතා කරපු ඔය යැපීම කියන එක මත, ඩිපෙන්ඩන්සි කියන එක මත තමයි බැඳීම හැමතිස්සෙම එන්නේ. ඊළඟ දේ තමයි ආදරය කියලා කියන්නේ නිදහසට, ෆ්‍රීඩම්. හැබැයි ඇටැච්මන්ට් කියලා කියන්නේ, බැඳීම කියලා කියන්නේ පොසෙෂන්, අයිතිය, පවරා ගැනීම, මගේ කර ගැනීම, මට කියලාම පවරා ගැනීම තමයි හැම වෙලෙම බැඳීමක් මුල් වෙච්ච රිලේෂන්ෂිප් එකක් ඇතුලේ අපිට බලා ගන්න තියෙන්නේ. ආදරය කියන එක නිතරම කොන්දේසි විරහිත දීම, ගිවිං කියන එක අගයනවා. හැබැයි ඇටැච්මන්ට් කියන එක, බැඳීම කියන එක හැමතිස්සෙම හොයන්නේ දෙයක් ළඟා කරගන්න. අනිවාර්යයෙන්ම සමහර රිලේෂන්ෂිප් වල අපිට මේකේ කම්බිනේෂන්ස් බලා ගන්න පුළුවන්. සමහර රිලේෂන්ෂිප් තියෙනවා ඇටැච්මන්ට් වගේම ලව් කියන එකක් ටිකක් තියෙනවා. සමහර ඒවා තියෙනවා ඇටැච්මන්ට් එක විතරක්ම තියෙනවා. ආදරයක් ගෑවිලාවත් නැහැ, ගනුදෙනු විතරයි ඒක ඇතුලේ තියෙන්නේ. සමහර රිලේෂන්ෂිප් තියෙනවා අපිට වැඩි දකින්න නැති වුණාට ඇටැච්මන්ට් නැති, හැබැයි ආදරය විතරක් තියෙන. එහෙම ආදර කතා අපිට ඉතිහාසය ගත්තම ඕනේ තරම් දක ගන්න පුළුවන්. ඒ වගේ ආදර කතාවල ප්‍රැක්ටිස් එක අවසානයේ නිවීමම වෙනවා. අපිට ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම උදාහරණ දෙක තමයි මම මගේ ජීවිතේත් අනුගමනය කරන ප්‍රේමය කියන මාතෘකාව ඇතුළේත් මම අනුගමනය කරන චරිත දෙකක් කියලා ගන්න තියෙන්නේ අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සහ යශෝදරා උත්තමාවිය. ඉතින් ඔවුන්ගේ ජර්නි එක ප්‍රැක්ටිස් එක ඇතුලේ ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. අවසානයේ ආධ්‍යාත්මික ආදර කතාව විතර ඔවුන් දෙදෙනාම නිවිලා යනවා. එතකොට යම් කිසි තැනක මේ බැඳීම කියන එකට වැඩිපුර ඉඩක් දීලා තියෙනවා නම් අපි ඇටැච්මන්ට් එක කියන එකට වැඩි ඉඩක් තියෙනවා නම් එතන ප්‍රේමයට තියෙන්නේ ඊටාම පුංචි ඉඩක්. හැබැයි ඒ වගේම තමයි යම් කිසි තැනක ආදරේ වැඩිපුර තියෙනවා නම් එතන බැඳීමට ඉඩක් නැහැ.
මොකද බැඳීම කියන එක ආදරය කියන එක නිවැරදි ප්‍රේමයක්. අන්කන්ඩිෂනල් ආදරයක් ඇතුලේ බැඳීමක් කියන එකට ලොකු ඉඩක් ඇත්තටම හැදෙන්නේ නැහැ. අපි එතකොට බලමු කොහොමද මේ කෙනෙක් හිතනවා නම් අන්කන්ඩිෂනල් ලව් කියන එකක් ප්‍රැක්ටිස් වෙන්න ඕනි කියලා. අපි බලමු ඒකට අපි මොනවද කරන්න ඕනි කියලා. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනි මේකේ අවම ස්ටෙප් එක තමයි. කියන්නේ අපිට කෙනෙක්ට රිලේෂන්ෂිප් එකක් ඇතුලේ අන්කන්ඩිෂනල් ලව් කියන එක ප්‍රැක්ටිස් කරගන්න ඕනි නම් කෙනෙක්ට කරන්න තියෙන අවම දේ තමයි අපි ඔය කියන රිලේෂන්ෂිප් එක ඇතුලේ අනිකා ගැන තියෙන බැඳීම ගැන අවෙයා වෙන එක. පළවෙනියටම කරන්න ඕනේ මම අනෙක් කෙනා ගැන කොච්චර බැඳීමක් මගේ ඇතුලේ හදන් ඉන්නවද කියන එක ගැන අවදිමත් භාවය තමන්ට තියෙන්න ඕනි. මෙතනින් තමයි මේ ජර්නි එක මේ ප්‍රැක්ටිස් එක පටන් ගන්නෙ. අපි ගොඩක් වෙලාවට නිර්වචනය කරන ආදරය නිර්මාණය වෙලා තියෙන්නේ attachment එකයි එහෙම නැත්නම් infatuation එකයි. infatuation කියන්නේ මේ අධික ප්‍රේමය, සම්මෝහය, බැඳීමයි අධික ප්‍රේමයයි එකට එකතු වෙලා අපි නිතර ගනුදෙනු කරන ආදරය හැදිලා තියෙන්නේ. බැඳීම සහ අධික ප්‍රේමය, සම්මෝහය. හැබැයි unconditional love කියලා කියන්නේ ඔය අධික ප්‍රේමය නෙමෙයි. ඒකත් unconditional love වල නැති කෑල්ල. අධික ප්‍රේමය නෙමෙයි unconditional love කියලා කියන්නේ සීමා විරහිත ආදරය. ඒක අධික ප්‍රේමය කියලා වැරදවලා වටහා ගන්න පිරිසකුත් ඉන්නවා. එතකොට අපි කෙනෙක්ට ආදරය කියලා කියද්දී අපි අදහස් කරනවා මං එයාට ආදරේ ඒ නිසා මට එයාව ඕනි. මට එයාව මගේ කරගන්න ඕනි. මට එයාට අපේ තියෙන ආදරය දැනෙන්න නම් එයා මගේ වෙන්න ඕනි. ඒ පවරා ගැනීම මට තියෙන්න ඕනි. මෙන්න මෙහෙම තමයි ඇටැච්මන්ට් එකක් මිශ්‍ර වෙච්ච අධික ප්‍රේමයක් මිශ්‍ර වෙච්ච තැනක ආදරය කියන එක වැඩ කරන්නේ. love and wanting love කියලා කියන්නේ එක සමාන එකක් නෙමෙයි. අපි ගොඩක් වෙලාවට මේ ආදරයයි ආදරයේ අවශ්‍යතාවය සඳහා ආදරය එහෙම නැත්නම් අර ආදරේ ඕනවීම කියන එකයි එකම දෙයක් කියලා එකම කාසිය දෙපැත්තක් කියලා අරන් තිනවා. එහෙම එකක් නැහැ. ආදරය කිරීම සහ ආදරණීය වීම සහ ආදරේ ඕනවීම කියන එක එකිනෙකට වෙනස් දෙකක්. මේ දෙකේ ලොකුම වෙනස බලා ගන්න පුළුවන් ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ තමයි ආදරය කියන එක දීම ප්‍රිය කරනවා, දීම අගයනවා. හැබැයි ආදරේ ඕනවීම කියන එක එහෙම නැත්නම් මේ wanting love කියන එක හැමතිස්සෙම ලබා ගැනීම කියන එක තමයි ගැනීම කියන එක තමයි අගයන්නේ ප්‍රිය කරන්නේ උත්සාහ කරන්නේ. එතකොට හැමතිස්සෙම ආදරය කියලා කියන්නේ බලාපොරොත්තු විරහිතව ලබා දීම. හැබැයි දැන් මම මෙතෙන්දිත් දෙයක් නිවැරදි කරන්න ඕනි. මේක වැරදි තැනින් නම් අල්ලගන්න එපා. සර්පයා වැරදි තැනින් අල්ලගත්ත වෙනවා එහෙම වුණොත්. මොකද අද සමාජයේ අපි හැමෝටම මේ මම ඒකයි මුලින්ම මතක් කරේ මේ වගේ ප්‍රැක්ටිස් එකකට යන්න පුළුවන්නේ ටිකක් දැඩි විනයක් සීලයක් තියෙන කෙනෙක්ට. එහෙම නැති කෙනෙක්ට මේක අර හිඩන් ඇජෙන්ඩා එකක් කරලත් ගන්න පුළුවන් ඕන නම්. හරි මොකද මං එහෙම අය දැකලා තියෙනවා. මං එහෙම කපල්ස්ලා දැකලා තියෙනවා. මොකද මේක වැරදි තැනින් අල්ලගත්තට පස්සේ මේ අන්කන්ඩිෂනල් ලව් කියන එක වැරදි තැනින් අල්ලගත්තට පස්සේ අපේ ඇතුළ කොච්චර අපිව විකෘති පැත්තකට ගෙනියනවද කියන එකත් මෙතෙන්දි මතක් කරන්න ඕනේ. මට එක්තරා කාලයකදී මුණ ගැහෙනවා ටිකක් මැදි වයසේ ඉන්න අවුරුදු 35 40 වගේ කාලේ ඉන්න කපල් එකක්. මේගොල්ලෝ මේ අන්කන්ඩිෂනල් ලව් එක කොච්චර වරදවලා වටහාගෙනද කියනවනම් මේ දෙන්නටම ළමා ඉන්නවා. අවුරුදු 10 8 12 වගේ වයස් වල ළමයින් දරුවන් ඉන්න. හැබැයි මේ දෙන්නගේ ප්‍රේමය කියලා අර්ථකථනය කරන් තිබ්බේ ඔයාට අවශ්‍ය නම් ඔයාට ඕන කෙනෙක් එක්ක යන්න පුළුවන්. හැබැයි මාව දැනුවත් කරන්න. මමත් මට කැමති නම් ඕන කෙනෙක් එක්ක යනවා. මම ආව දැනුවත් කරනවා. මෙන්න මේ වගේ පටු තැනකට සර්පයා වැරදි තැනින් අල්ලගත්තට පස්සේ මේක හරිම ලස්සනට ඇතුළේ ප්ලේ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හරිම ඊටාම පටු අපිරිසුදු තැනක් නෙමෙයි ඔය කියන මම මේ අද කතා කරන කොන්දේසි විරහිත ආදරේ කියන්නේ. මම ඒකයි කිව්වේ මේක වැරදි තැනින් අල්ලගත්තොත් තමන්ට ඉන්න දරුවන්ගේ ජීවිත පවා අවධානයට ලක් කරමින් මේක වැරදි පැත්තකට යන්න පුළුවන්. ඒකයි මම මුලින්ම මතක් කරේ අන්කන්ඩිෂනල් ලව් වල තියෙන්න ඕනේ ප්‍රධානම සුදුසුකම වෙන්නේ මේක ප්‍රැක්ටිස් වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම සීලයෙන් විනයෙන් අර මං කියවේ ඩිසිප්ලින් එකෙන් ටිකක් ගැඹුරට ගිහිල්ලා තියෙන්න ඕනේ. මම ඒක නැවත නැවත මතක් කරන්නේ මේක වැරදියට නම් අල්ලගන්න එපා. ඒකත් මම මේ කතා කරගෙන යන අතරතුරේම මතක් කරන්න කැමති. මොකද ගොඩක් අය මේ වෙනකොට ලිවින් ටුගෙදර් වගේ කන්සෙප්ට්ස් ප්‍රිය කරනවානේ.
right? ගොඩක් අය මැරේජ් කියන්නේ අර කඩදාසි ලියවිල්ලකින් පවරා ගැනීම කියන එකට living together ප්‍රිය කරන අය එච්චර කැමති නැහැ. මේ දෙකේම හොඳ නරක දෙකම තියෙනවා. හැබැයි සමාජයක් විදිහට අපිට ඉදිරියට යනකොට අර කියපු පවරා ගැනීම සහතිකයක් ඇතුලේ පවරා ගැනීම 100%ක් වැරදි කියන්න බෑ. මොකද සීලෙන් හික්මෙන්නේ නැති පිරිසකට අනිවාර්යයෙන්ම අනිත් අයට අගතියක් වීම වැළැක්වීම පිණිස නීතියෙන් රෙගුලාසි ඒ වගේ බවුන්ඩරිස් දාලා තියෙන එක අනිත් කෙනෙක්ව අගතියට නොයන්නත් තමන්ව අගතියටපත් නොවෙන්නත් ඒක ප්ලස් පොයින්ට් එකක් විදිහට අපිට දකින්න පුළුවන් නිසා. අපි කතා කරමින් ආවේ මේ ආදරේ සහ ආදරේ ඕනවීම කියන එක ඇත්තටම දෙකක්. එතකොට අපි මේ ඇටැච්මන්ට් එකක් තියනවා නම් යම්කිසි පුද්ගලයෙක්ට අපි දකිනවා මේ පුද්ගලයාව ඇත්තටම වෙළඳ භාණ්ඩයක් විදියට. එහෙම නැත්නම් හුවමාරු භාණ්ඩයක් විදියට. මොකද මම එයාට දෙයක් දෙනවා ඒ වෙනුවෙන් එයාත් මට අනිවාර්යයෙන්ම දෙයක් දෙන්න ඕනි. මොනවා හරි දෙයක් දෙනකොට ඒ පැත්තෙන් අනිවාර්යයෙන්ම දෙයක් දෙන්න ඕනි. එහෙම තමයි ගනුදෙනුවක් වෙන්නේ. ඒ වගේ තැනක නම් යම්කිසි රිලේෂන්ෂිප් එකක් එහෙම නැත්නම් ආදරයයි නිර්වචනය කරගත්ත දෙයක් තියෙන්නේ. එතන තියෙන්නේ ඇත්තටම ලව් නෙමෙයි. එතන තියෙන්නේ ගනුදෙනුව. එහෙම නැත්නම් අපි තව කෙනෙක්ට ඇටච් වෙන්න පුළුවන්. අනිත් කෙනාට ඇටච් වෙන්න පුළුවන්. ඒ කෙනා අපේ අවශ්‍යතාවයන් සපුරා දෙන නිසා. ඒක ආදරය වෙන්න පුළුවන්, වළංගුතාවය වෙන්න පුළුවන්, අපේ හැඟීම් තෘප්තිමත් කරවීම වෙන්න පුළුවන් ඕනිම දෙයක්. එතකොට අපි දකිනවා අනෙත් පුද්ගලයා ඔය කිව්ව දේවල් අපිට ලබා දෙන මූලිකම හේතුව. එහෙම නැත්නම් සෝස් එක විදියට. මූලිකම සම්පත විදියට එයාව දැක්ක ගමන් එතනින් එහාට අපිට ඕන වෙනවා. අපි ඊගෝ එකට ඕන වෙන එයාව දිගටම දරාගෙන ඉන්න. එයාව මගේ කරගන්න, අයිති කරගන්න, පවරා ගන්න. ඔන්න ඔතෙන්ට ඇටැච්මන්ට් එක අපිව ඇදලා දානවා. අවසානයේ ඔය පොසෙෂන් කියන තැන අයිතිය හැඟවීම කියන එක නිතින්ම එනවා. මොකද එයා මටම කියලා අයිති වුණොත් තමයි අර කියපු දේවල් මට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ වගේ තැනකට මේක ගොඩක් පටු වෙනවා. එතැනට මේ ආදරය කියන එක පටු වුණ ගමන් අපි වචනකින් දෙයක් එයත් එක්ක ෂෙයා කරගත්තත් අපිට ඕන වෙනවා එයාගෙන් ඒකට රිප්ලයි එකක්. උදාහරණයක් මම ඔයාලට ආදරය කියලා කියනවනම් එහා පැත්තෙනුත් ඊට සමාන ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා අපේ හිත. මොකද අපේ හිත පුරුදු කරලා තියෙන්නේ හැම වෙලේම අනිත් කෙනාට දෙයක් දුන්නොත් ඒ පැත්තෙන් දෙයක් මට ලැබෙන්න ඕනි කියලා. මර ඩිපෙන්ඩන්සි අර යැපීම් කියන මානසිකත්වය උඩනේ අපි සතුට හොයන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඔය විදිහම තමයි අපි ප්‍රේමය ඇතුළේ අපි කරන ගනුදෙනු ඇතුළේදී අපේ හිත වැඩ කරන්නේ. ඔටෝ ලැබෙනවා කියන එක වෙනම දෙයක්. ඒක ඇවිල්ලා නේචර් එකෙන් තියෙන බ්ලෙසිං එකක්. අපි දෙයක් කෙනෙක්ට දෙනවා නම් ඒක අපිට අපි කැමති වුණත් නැතත් ඒක ප්‍රතිඵල අපිට ලැබෙනවා. ඒක නේචර් එකට අයත් දෙයක්. ඒක ධර්මතාවයක් නේ. අපි දෙන විදිහට තමයි අපිට ලැබෙන්නේ. ඒක ධර්මතාවයක්. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අනිවාර්යයෙන්ම දුන්නොත් දෙයක් ගන්න කියන එක ඒක ධර්මතාවය නෙමෙයි. එතන තියෙන්නේ ඇත්තටම ලෝභය, කෑදරකම, අර ගනුදෙනුවකට ප්‍රිය කිරීම කියන එක. ඉතින් ඇටැච්මන්ට් ඇතුලේ ඕක අපිට ගොඩාක් බලා ගන්න පුළුවන්. මොකද අද ගොඩාක් තමන්ව ප්‍රේමයක් කියලා දෙයක් අපි පටන් ගන්න ඇත්තටම ඇවිලෙන්නේ නෙමෙයිනේ. අපේ සිත අවුල ගන්න නෙමෙයිනේ. හැබැයි ගොඩක් වෙලාවට එහෙම නිමෙන්න කියලා පටන් ගන්න ප්‍රේම කතාවල කාලයක් යනකොට හැමතිස්සෙම රණ්ඩුම විතරක් තියෙන්නේ. එහෙම නැත්නම් හිත්‍රදවීම අනිත් කෙනාගෙන් පරිගැනීම් වගේ සිතුවිලි වලටම ඒක ඇඳිලා යන්නේ. අර ප්‍රේමයයි වෛරයයි අතර තියෙන කෙස් ගහක වෙනසක් කියන තැනට එන්නේ ඔන්න ඔය කියන අසීමිත බලාපොරොත්තු ගනුදෙනු ඇතුලේ අපි අනිත් කෙනාව ඇසුරු කරන නිසා. එතකොට ආදරය කියලා කියන්නේ නිදහසේම දෙන එක. ඒ වගේම තමයි එතනට කෙනෙක් තමන්ගේ හිත ප්‍රැක්ටිස් කරනවා කියන්නේ බලාපොරොත්තු වීම කියන එකේ අනිත් කෙනාගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා කියන එක අඩුවෙන් අපි අනිත් කෙනාගෙන් නිදහස ඒ කෙනා විදිහටම ඇක්සෙප්ට් කරගන්න එක එයාගේ සතුට මේ හැම දෙයක්ම අපි කෙයා කරනවා. අපි ඒවට ගරු කරනවා. අපි යාව සීමා මායිම් වැටවල් දාලා අපි යාව කොටු කරගන්න හදන්නේ. අපි යාගේ නිදහසට තමයි මුලින්ම ගරු කරන්නේ. අපි කොයිම වෙලාවකදීවත් ඔවුන්ට බල කරන්නේ හිතන්න දැන් එයා සමහරලාට අනිත් කෙනෙක් මේ වෙලාවේ choice එකක් නැත්තම් තමන් එක්ක ඉන්න. අපි ඒකට පවා විවෘත මනසක් විවෘත හදවතකින් ඔහුට ආශිර්වාද කළා ඔහුව එතනින් එයාට ඒකට ඉඩ දෙනවා මිසක් එයාව කොයි වෙලාවකවත් ෆ්‍රේම් කරලා මෙන්න මේ සීමාවෙන් එහාට ඔයා යන්න එපා වගේ එයාව කැටි කරලා කොටු කරලා තියන්න උත්සාහ කරන්නේ නැහැ ආධ්‍යාත්මික ප්‍රේමයක් එහෙම නැත්තම් අන්කන්ඩිෂනල් ආදරයක් ඇතුළේදී. මොකද අපිට අර කිව්වා වගේ අපි මුලින්ම ගරු කරන්නේ ඔහුගේ නිදහසට නිසා. එතකොට ඇටැච්මන්ට් කියන්නේ අපි නිතර අනිත් කෙනාව කන්ට්‍රෝල් කරන්න try කරනවා. අනිත් කෙනාව අවහිර කරන්න උත්සාහ කරනවා. එයාව සීමා කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් හිර කිරීමක්
කරන්න උත්සාහ කරනවා. මොකක් වෙනුවෙන්ද? එයා අපිව දාලා යයි. කියන්නේ මේ සීමාවෙන් පිට ගියොත් එයා දාලා යයි අපිව. එයාට අපි ගැන තියෙන මං ගැන තියෙන attention එක අඩු වෙයි. මේ වගේ පොඩි බයක් එනවා. මොකද ඔය attachment එක තියෙන හැම තැනකම අපි කියන්නේ අර සතර අගතිය කියලා. ওই හතරම තියෙනවා. යම්කිසි තැනක attachment එකක් තියෙනවා නම් යම්කිසි relationship එකක ඒක ඇතුලේ බය කියන එක කොහොමත්ම එන දෙයක්. ඒක දැන් උදාහරණයක් අපි ගෙදරක් හදපුවාම අපි ඒ ගෙදර ඇවිදගෙන යන්න බෑනේ ගෙදරට. හැබැයි අපි ගේ වටේට වැටක් ගහනවා. එහෙම නැත්නම් බැම්මක් දානවා. අයි කියලා ඇහුවොත් මොකද්ද කියන්නේ? එක්ක එළියෙන් අපිට තියෙන තර්ජනයක් වළක්ව ගන්න. එහෙම නැත්නම් අපේ ඉඩම ඇතුලේ අපිට හිමි වෙලා තියෙන දේවල් එළියට ටික ටික හිමි වෙයි කියන බය නිසා තමයි අපි ওই වැටක් ගහලා ෆ්‍රේම් කරලා නිවසක් හදලා අපි ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් ඒ වගේ තමයි අපි ප්‍රේමයක් ඇතුළෙත් අනිත් කෙනාට ප්‍රේමේ නාමයෙන් එයාගේ ඔක එක එක විදිහට එන්න පුළුවන්. ඒ කෙනාගේ සේෆ්ටි එක නිසා කියලා එන්න පුළුවන්. එක එක විදිහට ඔය ෆ්‍රේම් කිරීම එන්න පුළුවන්. ඒ වෙලාවේදී අපි ඇත්තටම අපේ ඇතුළත කියව ගන්න ඕනේ. මම මේකට ටිකක් තව සරල උදාහරණයක් දෙන්නම්. හම්බ වෙලා තියෙන යම් යම් සෙෂන්ස් වලදී ඒගොල්ලොත් එක්ක කතා කරනකොට මට මේ ළඟදී කෙනෙක් කියපු දෙයක් තමයි තමන්ගේ ගෑනු ළමයා ටිකක් කොටට එහෙම නැත්නම් පේන්න ඇඳන් ගියාම ඒකට තරහ යනවා. එතකොට ඇත්තටම හේතුව ඇව්වාම තරහ යන්නේ ඇයි කියලා එයාගේ සේෆ්ටි එකටත් වඩා අනිත් පිරිමි බලන නිසා එයාට ජෙලස් එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඉරිසියාවක් ඇති වෙනවා. මේක කෙයාරින් නෙමෙයි. ඔන්න ඔතන තමයි අර පැටලීම තියෙන්නේ. ඒක කෙයාරින් ස්වරූපයෙන් ආපු අර ඉරිසියාව කියන එක. ලිංගික ඉරිසියාව කියලා කියන්නේ ඒක කෙයාරින් නෙමෙයි. ඒක ඇත්තටම කෙයාරින් නෙමෙයි. දැන් හිතන්නකො තාත්තා කෙනෙක් තමන්ගේ දුවෙක් රකින්නවා. එතෙන්දී තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට කොට නඳන් යන්න එපා. හරි මොකක් හරි කෙයාරින් පාටයක් ගන්න. ඒ ලිංගික ඉරිසියාවට නෙමෙයි ඇත්තටම. ඔන්න ඔය ඩිෆරන්ස් එක අපි තේරුම් ගන්න ඕනේ. මොකද ඒ ඩිෆරන්ස් එක තේරුම් ගත්තේ නැතොත් ආදරය එහෙම නැත්නම් ඒ රිලේෂන්ෂිප් එක ගොඩාක් නරක පැත්තට හැරෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ ඕනම කෙනෙක්ට මේ අන්කන්ඩිෂනල් ලව් කියන එක සම්පූර්ණයෙන්ම නැතත් ඇතුළත වර්ධනය කරගන්න තමන්ගේ හිතේ ශක්තිමත් කරගන්න උනත් මේකෙන් ගන්න ගොඩාක් පාඩම් ලෙසන්ස් මේ ජර්නි එකට එකතු කරගන්න දේවල් මේක ප්‍රැක්ටිස් වීම තුළින් තියෙනවා. යම් යම් ගුණාංග අපිට ඒකෙන් ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. හැබැයි මේකේ ලස්සනම කතාව තමයි මේ ඇටැච්මන්ට් එක වැඩිපුරම තියෙන කතා ඇතුලේ තියෙන පැරඩොක්ස් එක තමයි ඔයා ගොඩක් කෙනෙක්ව ඕනමට වඩා කන්ට්‍රෝල් කරනවා නම් ඒ කෙනා ඊට වඩා ස්පීඩ් එකකින් ඔයාට අහිමි වෙනවා කොහොමත්. ඒක තමයි මේ නේචර් එකේ විදිය. මොකද හැමෝගේම ඇතුළාන්තය හොයන්නේ නිදහස. ඒක ඇවිල්ලා මිනිස්සෙගේ මානුෂීය හැඟීමක්. ඒක කාටවත්ම නැති කරන්න බෑ. ඒක ඇවිල්ලා සහජ හැඟීමක්. හැම මිනිසයාම නිදහසට ප්‍රියයි. ඒක කිසිම කෙනෙක්ට නැති කරන්න බෑ. හිතන්න ඔයාලා වතුර අත් දෙක එකතු කරලා වතුර ටිකක් අත් දෙකට ගත්තට පස්සේ ඒ වතුර ටික අතේ රැඳෙන්නෙම ඒක නිදහස්ව එළියට ඕපන් කරලා තිබ්බොත්. අත් දෙක එකට එකතු කරලා ඒ වතුර ටිකට ඉඩ හදලා දීලා ඒ වතුර ටික අත් දෙකෙන්ම අර අපි කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ වතුර ටිකක් ගන්නකොට අත් දෙකට අපි අත් දෙක තියාගෙන ඉන්නේ කොහොමද කියලා එළියට විවෘතයි. ඒ වගේ වෙලාවෙදී වතුර ටික අපේ අතේ රැඳෙනවා. හැබැයි ඕනවට වඩා අපි වතුර අත හිර කරගෙන ඒ වතුර ටික රඳව ගන්න උත්සාහ කරලා බලන්නකො වතුර ටික තියෙන්නේ නැහැ. තාම ඉක්මනට වතුර ටික හිස්තැන් හදාගෙන ඒගොල්ලෝ මේ වතුර ටික යාළගේ අවශ්‍ය ඉඩ අරන් පිට වෙලා යනවා. ඒ වගේ තමයි අපි ඕනවට වඩා කෙනෙක්ව ඔටු කරලා කන්ට්‍රෝල් කරලා තියාගන්න හදනවා කියන්නේ එයාගේ නිදහස අපි සීමා කරනවා කියන්නේ එයා ඊට එහා ගියපු ස්පීඩ් එකකින් ඕගොල්ලොන්ගෙන් එළියට යනවා. ඒක තමයි මේ ධර්මතාවයක්. ඒක මේ නේචර් එකේ තියෙන ධර්මතාවය. සමහර වෙලාවට අපි කෙනෙක් උත්සාහ කරන්න පුළුවන් එයාව ඕනවට වඩා අයිති කරගෙන තමන්ගම කරගෙන තියාගන්න. එයා ඉන්න පුළුවන්. බාහිරින් ඉඳි. ගොඩක් වෙලාවට මැරේජ් වල එහෙමනේ වෙන්නේ. මොකද අර සහතිකේ වෙනුවෙන් ඉන්නවා. එහෙම නැත්නම් දරුවෝ කියන අය වෙනුවෙන් ඉන්න ඕන. මම ඒක වෙනවම කතා කරනවා වෙනම එපිසෝඩ් එකක. එළියෙන් ඉන්නවා. හැබැයි ඇතුළතින් ගොඩක් වෙලාවට ඒ කනෙක්ෂන් එක එතනින් එහාට යන්නේ නැහැ. මොකද තමන්ගේ නිදහසට පහර වදින හැම තැනකදීම කෙනෙක් තමන්ගේ නිදහස හොයාගෙන එළියට යනවාමයි. ඒක ඇවිල්ලා ධර්මතාවයක්. ඒකයි මං කිව්වේ සීලයක් තියෙන කෙනා විවාහය නීතිගත වුණා නැතා ඒ සීලය රකින්න. ඒ සීලය ඇතුලේ තමන්ට පුළුවන් උපරිමය දෙනවා. හැබැයි එහෙම සීලයක් ඩිසිප්ලින් එකක් නැති කෙනා වැටවල් දාලා හදන්න හැදුවත් වැටවල් දාලා හිර කරන්න හැදුවත් එයා බාහිරින් එහෙම හිටියත් ඇතුළත එයාගේ තව දුරටත් හිරකාරයෙක් වෙන්නේ නෑ. එයා තව විදි හොයනවා වෙන්න පුළුවන් ඒ නිදහස ළඟා කරගන්න. ඉතින් ඕක තමයි මට අද අපේ මේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්න ඕන උනේ. මොකද
අපි මේක වරද්දගෙන තියෙන එක දෙයක් තමයි අපි හිතනවා ආදරය කරනකොට අනිත් කෙනත් මගෙත් එක්ක එකතු වුණාම දෙන්න එක්කෙනෙක් වෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම එකක් කිසිසේත්ම වෙන්නේ නැහැ. මොකද තමන්ගේ බඩෙන් වදන තමන්ගේ ලේ තියෙන තමන්ගේ දරුවන් පවා දෙමව්පියන් වගේ වෙන්නේ නැහැ. වෙනස්. එතකොට කොහොමද දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්ට. එතකොට අනිත් කෙනාගේ ජීවිතය කන්ට්‍රෝල් කරන්න අපිට ආදරේ නාමයෙන් එහෙම අයිතියක් නැහැ ඇත්තට. මොකද එයාගේ ලයිෆ් එක, එයාගේ ලෙසන්ස්, එයාගේ ජර්නි එක වෙනස් වෙන්න පුළුවන්. අපිට පුළුවන් ඒ ජර්නි එක ඇතුලේ ඒගොල්ලන්ට උදව්වක් වෙන්න. එයාලට කමටහනක් වෙන්න. ඒගොල්ලන්ට මයින්ඩ්ෆුල්නස් ඔබ්ජෙක්ට් එකක් වෙන්න. එයාලගේ ජීවිතේට යම්කිසි ලෙසන් එකක් ගන්න කෙනෙක් විතරයි අපි. එහෙම නැතුව අපි ඒගොල්ලන්ගේ ජීවිතේ ලියන රයිටර් වෙන්න ඕනේ නැහැ. අපි ඒගොල්ලන්ගේ ජීවිතේ ලියන ඒ වෘතාන්තයේ ලියන කර්තෘ අපි වෙන්න ගියාම එතන ලොකු ගැටුමක් නිර්මාණය වෙනවා. ඉතින් අද ওই ටික තමයි කතා කරන්න ඕන උනේ. අපි තවදුරටත් විවිධ පැතිකඩයන් ඔස්සේ සයිකොලොජිකලි මීට වඩා වෙනස් මේ ආදරය කියන එක නිර්වචනය කරන්න ගියාම ඉතින් අපි ඒක ගැනත් ඒ පැතිකඩ ඔස්සේත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් මොනවාම හරි පොඩිම හරි දෙයක් එකතු කරගන්න ඇති ජීවිතේට කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. එහෙමනම් හැමෝටම රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි සතිමත්ත තමන්ගේ ජීවිතයේ දේවල් කරගන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම ස්තුතියි. තෙරුවන් සරණයි.